නෝවුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් අද පෙරවරුවේ එම කාර්යාලයේ සේවය කිරීමට නොහැකි බව පවසමින් කාර්යාලයෙන් පිටත්ව ගියා. ඊට හේතු වුණේ එම කාර්යාලයේ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙන්වා දෙමින්. ඔවුන් පෙන්වා දුන් කාරණාව තමයි පවතින අධික වර්ෂාවත් එක්ක කාර්යාලයේ සෙවිලි තහඩු අතරින් වැසි ජලය කාන්දු වී කාර්යාලය පුරාම වැසි ජලය පිරී තිබීම. මේ තත්ත්වය හමුවේ කාර්යාල උපකරණ ලිපගොනු වලටත් මේ වැසි ජලය නිසා හානි සිදු වී තිබෙන අයුරු ඔවුන් පෙන්වා දුන්නා. ඒ වගේම ඔවුන් පෙන්වා දෙන තවත් කාරණාවක් තමයි කාර්යාල ප්‍රදේශයේ තිබෙන වැසිකිලි පද්ධතිය පිටාර ගැලීමත් එක්ක එම ප්‍රදේශයේ රැඳී සිටීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබුණා. වැසිකිලි වලවල් වලින් පිටාර ගැනු ලැබුවා වූ මල අපද්‍රව්‍ය ප්‍රදේශයේ පුරාම ගලා යමින් තිබුණු නිසා දැඩි දුර්ගන්ධයකින් ප්‍රදේශයේම පැතිර තිබුණා. ඒ තත්ත්වය හැමේ ඔවුන්ට කාර්යාලය තුළ තවදුරටත් රැඳී සිටීමෙන් සේවය කිරීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී තිබෙන බවත් එම නිසා මේ ආකාරයෙන් සේවය කිරීමට නොහැකි බව පවසමින් තමයි මේ නිලධාරීන් කාර්යාලයෙන් ඉවත් වුණේ ජනතාවට සේවය කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දෙමින්. पर्सनली वाटर टाइम ना जरा निको अभी किधर है मैंने देखा सही ओ किसका मारिए रे काय किसका मारिए ना तो खाता नहीं ये ऑफिस का ऊपर में क्या है अरे ना वो ये मूड ये ना चाहिए गाड़ी गाड़ी तो आए वक्त जाना वाले गाड़ी एक नंबर दे अभी सामान एक नंबर के ඉතින් ලොකු අපහසුතාවයක් තියෙනවා නිලධාරීන්ට. මහ ජනතාව වෙනුවෙන් ගත්තත් ඉතින් ඒක ලොකු පවක් තමයි. මොකද දැන් තද වර්ෂාවක් තියෙනවා. මේ හැමදේම බලනකොට ඉතින් මහ ජනතාව වෙනුවෙන් නිලධාරී වෙනුවෙන් එතන টয়ලට් අපහසුතාවයක් තියෙනවා. වතුර නැහැ. ඉතින් වහලා තෙමෙනවා. මෙතන මම හිතනවා ඉතින් අපේ ගම වෙනුවෙන් මම මේ කතා කරන්නේ. ඒ නිසා මෙතන තියෙන එකත් ඉතින් අපිට වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේක වැඩි දියුණු කරලා දීලා හරි මේ තියෙන ප්‍රශ්න විසඳා ගැනීමට මෙතන කාර්යාලය ටිකක් ලොකුවට හදලා දීලා මිනිස්සු වෙනුවෙන් මේක නිලධාරීන් වැඩ කරාට මහ ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ. ඒ නිසා මේ ගැන සලකලා බලලා මම අධිකාරී ජනාධිපතිතුමාට කියන මීට වඩා හොඳට මෙතන හරි හොඳට මේ අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හොඳට හදලා දෙන්න කියලා මහ ජනතාව වෙනුවෙන් හදලා දෙන්න කියලා ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. නිලධාරීන් මෙතන පෙන්වලා දෙන කාරණාව තමයි টয়ලට් උතුරලා টয়ලට් එක කාර්යාලවලට ඒකට මාසයක් දාගෙන ඉන්න කරන්නත් බෑ ගඳ ගන්නවා. ඒකත් එක්ක මොකද්ද දැන් මේ ප්‍රතිලාභීන්ට ගිහිල්ලා ඉඳගෙන ඉන්නවත් නැකුත් නැහැ. බ්‍රෝ ප්‍රතිලාභීන්ටත් නැහැ, කැන්ටිමක් නැහැ, නිලධාරීන්ට කණ්ඩ තනක් නැහැ, මහ ජනතාවට කණ්ඩ තනක් නැහැ. ඒ වගේ ප්‍රශ්න රාශියක් තියෙන තැනක් මෙතන. නමුත් මේ මිනිස්සු පිරුණාම ඉතින් ඒ මිනිස්සුන්ට ඉන්න තැනකුත් නැහනේ. දැන් උදේ පාන්දර 5:00ට ආවිල්ලා නිලධාරීන් කියනවත් වැඩ කරන්න බෑ කියලා ඒ මිනිස්සු වෙනුවෙනුත් මහ ජනතාවත් පව්. ඒ නිසා මම කාරුණිකව ඉල්ලා සිටිනවා මේක හොඳ තැනක් කරලා ඉතින් මිනිස්සුන්ට සේවයක් කරන නිලධාරීන්ට පාසුකම් සලසලා දෙන හොඳ තැනක් හරිගස්සලා දෙන්න කියලා තමයි මම ඉතින් මේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒකම තියෙන ඔක්කොම පාසුකම් ගැන ඒක දැන් ලොකු නිලධාරීන් තමයි මේක ලොකට අදලා දෙන්න ඕන කියලා අපි ඉල්ලන්නේ. නමුත් මෙතන බලන්න මේ මිනිස්සුන්ට ඇවිල්ලා පුටුවක් නැහැ, ලියන්න පුටුවක් නැහැ, ඒ කැන්ඩිමක් නැහැ, කෑම කන්න තැනක් නැහැ මෙතන ඇවිල්ලා. ඔයාට ඇවිල්ලා මෙතන හොඳට බලන්න බලන්න මෙතන මිනිස්සු ඇවිල්ලා උදේ පාන්දර 4 ඉඳලා මෙතන හිටගෙන ඉන්නවා. எங்களுக்கான நிற்கையில நாத்தம் செஞ்சு உள்ளுக்கு ஒழுகுதுன்றாங்க. அதாவது பயில் நடையுதுன்னு சொல்கிறாங்க. முந்தானத்தை எங்களுக்கு பயிலில் வாங்கினா இப்போ சொல்லி நடைஞ்சிருக்குன்றாங்க. இது என்ன முடியும்னு சொல்லி கட்டாயம் அரசாங்கம் செஞ்சு கொடுத்தா தான் அவங்களுக்கு செஞ்சு கொடுத்தா தான் எங்களுக்கு வேலையை அவங்க செஞ்சு கொடுப்பாங்க.